යාළුවනේ අද කරන්න යන්නේ මෙන්න මේ වගේ අත්තක පුංචිම පුංචි කොළ ටික ගණන් කරන්න යන්නේ. එහෙනම් අපි වීඩියෝ එකට යමු. මෙන්න මේ අතු හැදෙන ගහේ නම නම් මන් දන්නේ නැහැ. ඔයගොල්ලෝ මේ අතු හැදෙන ගහේ නම දන්නවනම් පහලින් කමෙන්ට් කරගෙන යන්න. මම නම නම් දන්නේ නැහැ. එහෙනම් අපි වීඩියෝ එක පටන් ගමු. යාළුවනේ අපිට පෑනකුයි පොතකුයි ඕන වෙනවා කොළ කීයක් එනවද කියලා මාක් කරගන්න. එහෙනම් මම පෑනකුයි පොතකුයි ගත්තා. මම ඕගලන්ට කොළේ ළඟට අරන් පෙන්නන්නම්. පේනව නේද කොච්චර පොඩිද කියලා මේ කොළය. ඔන්න අපි පළවෙනි ඉත්ත කඩාගෙන ගණන් කරන්නයි යන්නේ දැන්. අපි මේ විදිහට ඉත්තෙන් කොළ ටික වෙන් කරගත්තා. දැන් අපි ගණන් කරන්න පටන් ගමු. ඔන්න පළවෙනි එක ගණන් කළා, දෙවෙනි එක ගණන් කළා. ඔන්න ඔය විදිහට අපි එක දිගටම ගණන් කරගෙන යනවා. අපි පළවෙනි ඉත්ත ගණන් කරලා ඉවර කරා. අපිට පළවෙනි ඉත්තේ කොළ 63ක් තමයි ආවේ. අපි ඊළඟ කොළ ටිකක් ගණන් කරලා ඉස්සරහට වීඩියෝ එකේ හමු වෙමු. අපි දෙවෙනි එකෙත් ගණන් කරලා ඉවර කරා. ඒකේ අපි කොළ කීයක් තියෙනවද? ඒකෙත් 68ක් තමයි කොළ තිබ්බේ. දැන් අපි කොළ මෙන්න මෙච්චක් ගණන් කරලා තින්නේ. අත් ඉටි ටිකක් ගණන් කරලා ඉවරයි. අපි බලමු ඉස්සරහට කොහොමද වෙන්නේ කියලා වීඩියෝ. ඔන්න ඔය ගාන අපි ගණන් කරලා තියෙනවා. දැන් අපි අත්තේ භාගයකට කිට්ටු වෙන්න වගේ ගණන් කරලා තියෙනවා කොළ. අපි ඉස්සරහට කොහොමද වෙන්නේ බලමු. බලන්න සෑහෙන්න කොළ ප්‍රමාණයක් තියෙනවා අත්තේ. මේ වෙද්දි අපි මෙන්න මේ ගාන කොළ ගොඩක් ගණන් කරලා තිනවා. ඉති 17ක් වගේ අපි ගණන් කරලා තිනවා. ඉස්සරහට කොහොමද වෙන්නේ බලමු වීඩියෝ. රැඳිලා ඉන්න ඕගොල්ලෝ. මේ වෙද්දි අපි ඉති 28ක් වගේ ගණන් කරලා තිනවා. පේනව නේද? එක ඉත්තක තියෙන කොළ ගාන සෑහෙන්න කොළ ප්‍රමාණයක් තියෙනවා. 90 ගණන් 80 ගණන් සෑහෙන්න තියෙනවා. 100 එහෙමත් තියෙනවා එක කොළ දෙක. අත්තේ තව අපිට පොඩ්ඩයි ගණන් කරන්න තියෙන්නේ. අපි ඉස්සරහට බලමු වීඩියෝ එක කොහොමද වෙන්නේ කියලා. එහෙනම් ඕගොල්ලෝ හිතන්නේ කොළ කීයක් විතර තියෙයි කියලාද ඔක්කොම? එහෙනම් අපිත් එක්ක රැඳිලා ඉන්න. අපි ඉස්සරහට මොකක්ද වෙන්නේ කියලා බලමු. යාළුවනේ මං කොළ ගණන් කරේ මෙන්න මෙහෙම කොළ දෙක දෙක අල්ලගෙන ගණන් කරේ. කලින් මං එක එක ගණන් කරාට පස්සේ යද්දි මං දෙක දෙක ගණන් කරා. ඒ ක්‍රමේ ලේසි ගොඩක් දෙක දෙක ගණන් කරන්නේ. එක එකට වැඩිය. ඔන්න ඔය විදිහට මං දෙක දෙක අල්ලගෙන තමයි ඔය විදිහට ගණන් කරේ. එහෙනම් ඉස්සරහට අපි මොකක්ද වෙන්නේ කියලා බලමු. ඔන්න ඔය විදිහට දෙක දෙක අල්ලගෙන තමයි ගණන් කරේ. දැන් අපි ගොඩක්ම කොළ ගණන් කරලා ඉවරයි. තව කොළ 4ක් වගේ තමයි ඉතුරුලා තියෙන්නේ. ඉතුරුලා තියෙන්නේ. අපි අන්තිම ටික හරිය තමයි යන්නේ. ඉස්සරහට අපි බලමු. පොඩ්ඩයි තව ගණන් කරන්න තියෙන්නේ. අපි ගණන් කරලා ගාන බලමු. දැන් අපිට ඉතුරුලා තියෙන්නේ ඉත්තේ අන්තිම කොළේ ගණන් කරන්න. ඒකේ කොළ කීයක් තියෙද කියලා අපි ගණන් කරලා බලමු. යාළුවනේ මට කියන්නම දුන්නා මේක අපි පටන් ගත්තේ 10 මාට අපිට 11 මාර වුණා මේක ඉවර කරන්න. ඒ කියන්නේ අපිට පැයක් විතර ගිහලා තියෙනවා. අපි එකතු කරලා බලමු කොළ කීයක්. අපිට යාළුවනේ සම්පූර්ණ කොළ ඇවිල්ලා තියෙනවා 3027ක්. මේ ඔක්කොම එකතු කරාම. හිතන්නවත් බෑ නේද මෙච්චර කොළ ගොඩක් මේ අත්තේ තියෙයි කියලා. මෙන්න මේ පුංචිම කොළ ගොඩක්. හිතන්නවත් බැරි ගානක් තියෙනවා. මෙන්න ඔය වගේ පුංචිම කොළ 3027ක් තියෙනවා හරියටම. අපේ ඉතිවල අඩුම කොළ ගාන ඇවිල්ලා තියෙනවා 22ක්. වැඩිම කොළ ගාන ඇවිල්ලා තියෙනවා 100ක්. 100 ඒවා දෙකක් ඇවිල්ලා තියෙනවා. එහෙනම් අපේ channel එක subscribe කරන්න, TikTok Facebook follow කරන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ආයෙ හමු වෙමු.